අපි හැමෝම සින්දු අහන්න කැමති. ඒ අහන සින්දු ටිකක් ප්‍රෝ ලෙවල් එකට එහෙමත් නැත්නම් බොක්කෙන්ම අහන්න කැමතිද? හරි එහෙනම් ඔයාගේ මියුසික් අහන එක්ස්පීරියන්ස් එක ප්‍රෝ ලෙවල් එකට අරන් යන්න පුළුවන් ටිප්ස් 3ක් මම අද ඔයාලට කියලා දෙන්නම්. නම්බර් 1 ඔයාලා දන්නවා අපට ඇහෙන ශබ්ද පරාසය හර්ට්ස් 20 ඉඳලා 20000 දක්වා රේන්ජ් එක තුල පමණයි. ඉතින් මේ ඇහෙන ශබ්දය අපට ප්‍රධානව රේන්ජ් 3කට කැටගරි කරන්න පුළුවන්. හර්ට්ස් 20ත් 250ත් අතර රේන්ජ් එක ලෝ රේන්ජ් එක විදිහටත් හර්ට්ස් 250ත් 4000ත් අතර රේන්ජ් එක මිඩ් රේන්ජ් එක විදිහටත් හර්ට්ස් 4000ට වැඩි සවුන්ඩ් එක හයි රේන්ජ් එක විදිහටත් හඳුන්වන්න පුළුවන්. අපි මේ රේන්ජ් තුන මියුසික් වලට අදාළව ගත්තොත් ලෝ රේන්ජ් එකේ ශබ්ද විදිහට අපිට බේස් ගිටාර් එක, ඩ්‍රම් එකේ පුට් එක වගේ ශබ්ද ගන්න පුළුවන්. මිඩ් සවුන්ඩ් එක විදිහට අපිට වෝකල් ඇන්ඩ් ඉන්ස්ට්‍රුමන්ට් වල සවුන්ඩ් ටික ගන්න පුළුවන්. ඒ වගේම හයි සවුන්ඩ් එක විදිහට අපිට සිම්බල්ස් ඇන්ඩ් හයි හැට් වගේ ශබ්ද ගන්න පුළුවන්. ඔයා හැමදාම සින්දු අහන කෙනෙක් විදිහට මේ දේවල් ටික ඔලුවට දාගන්න එක ඇත්තටම වටිනවා. නම්බර් 2 එතකොට සින්දුවක් හැදෙන්නේ මම අර කලින් කිව්ව රේන්ජ් 3ටම අදාළ සවුන්ඩ්ස් එකතු වෙලා තමයි. හැබැයි ඒවා යූස් කරන්නේ ලෝ ක්වොලිටි ස්පීකර් එකක් හෝ හෙඩ්ෆෝන් එකක් නම් ගොඩක් වෙලාවට මම අර කියපු හයි ඇන්ඩ් ලෝ නෝට්ස් අහන්න පුළුවන් සම්භාවිතාවය ගොඩක් අඩු වෙනවා. එතකොට ඔය අහන සින්දුවේ හරි මියුසික් වල හරි ඔරිජිනල් ක්වොලිටි එක ඔයාට ගන්න බැරි වෙනවා. ඒ නිසා ඔයා වැඩිපුර සින්දු අහන කෙනෙක් නම් ක්වොලිටි හෙඩ්ෆෝන් එකකට හරි ස්පීකර් එකකට හරි අනිවාර්යෙන්ම ස්විච් වෙන්න. නම්බර් 3 ඔයාට පුළුවන් මියුසික් අහන්න EQ කස්ටමයිස් කරන්න පුළුවන් ඇප් එකකුත් යූස් කරලා බලන්න. උදාහරණයකට VLC power amp වගේ ප්ලේ එකකින් ඔයාට පුළුවන් EQ කස්ටමයිස් කරලා සින්දු අහන්න. ඒ කිව්වේ මම අර කලින් සඳහන් කරපු high mid low කියන සවුන්ඩ් තුන ඔයාගේ choice එකට අනුව කස්ටමයිස් කරගෙන ඔයාට සින්දු අහන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ දේවල් ටික try කරලා බලන්න. මම විශ්වාස කරනවා ඔයාට මේ දේවල් වලින් ඔයාගේ මියුසික් අහන එක්ස්පීරියන්ස් එක pro level එකකට ගෙනියන්න පුළුවන් කියලා. Tecnologia.